සමනාභිසක්මන පාදචාරිකාවේ සංඝයාට උපස්ථාන කරන්න පුංචි හමුදාවක් හම්බුණා. මේගොල්ලෝ හරියම දක්ෂයි රෑදවල් නැතුව ස්වාමීන් වහන්සේලා බලාගත්තා. අපි පෙන්වන්නම්කො මේ ඉන්න මේ චූටි හමුදාව. මේ බලන්න. මේගොල්ලෝ ඔක්කොම විශාල කැපකිරීමක් කරනවා ස්වාමීන් වහන්සේලාගේ උපස්ථාන කටයුතු වෙනුවෙන්. මේ ලොකු පිරිසක් මෙතන ඉන්නවා. ඉතින් මේගොල්ලෝ තමයි සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් සේවය. එතකොට මේ සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් බ්‍රිගේඩ් මේගොල්ලෝ නුවරඑළිය ඩිවිෂන් එකත් ඒ වගේම බදුල්ල ඩිවිෂන් එකත් ඒ දෙකේම වගකිවිය යුතු ඉහළ නිලධාරීන් මේ ඉන්නේ දිස්ත්‍රික් කොමසාරිස්තුමිය නුවරඑළියේ අපේ අනෝමා සමරජීව මැතිණිය. ඇය නිසා තමයි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ සුන්දර සේවය ලැබෙන්නේ. හඟුරංකෙත මාදංගල රජමහා විහාරයෙන් පටන් ගත්ත දවසේ ඉඳලම අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේලාට මේ මැතිණියගේ අනුග්‍රහයෙන් මූලිකත්වයෙන් පුදුමාකාර රැකවරණයක් මේ පුංචි දරුවෝ ලබා දුන්නා. ඇතරම අපි කියන්නට ඕනේ මේ වගේ සේවයක් මේ පාසල් වල ක්‍රියාත්මක වෙන එකෙන් වටිනාකම තේරුම් ගන්න එක අවස්ථාවක් තමයි මේක. ඉතින් මේ පුතාලට ලොකු වැඩක් තිබ්බ ස්වාමීන් වහන්සේලාගේ උපස්ථාන කටයුතු වෙනින් දූලටත් එහෙම තියෙනවා. එතකොට මේ දරුවෝ හැමෝම මම දැක්ක සමහර ලාවට මහා පාරේ වැඩම කරනකොට ඔබ දන්නවා ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවට පාවහන් නැති ස්වාමීන් වහන්සේලා බොහෝ මේ චාරිකාවේ වඩිනවා. ඉතින් ඒ වඩිනකොට අපි නොහිතුවට මේ පාරේ ගල් කටු නොයෙකුත් දේවල් තියෙනවා. එතකොට සමහරලාට ගල් ඇනෙනවා, කටු ඇනෙනවා, එක එක තැලුම් කැපීම් නොයෙක් දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් වලදී අපි සංවිධානයෙන් මුල ඉඳලා බදුල්ලෙන් අවසන් වෙනකම් 28 වෙනිදා අවසන් වෙනකම්ම මේ හමුදාව ඉන්නවා අපිත් එක්ක. ඔබට පෙන්වන්න ඕනි කියලා හිතුවා රෑ දවල් නැතුව මහන්සි වෙන මේ මහා පිරිවර. මේ දරුවෝ එක්ක මේ දින ගානෙම මම දැක්කා සමහරලාට සයන්ස් නමකට පුංචි හරි හීරීමක් පුංචි හරි කැපීමක් මොකක් හරි කොතන හරි සිද්ධ වෙනකොට මේ චූටි දරුවෝ පොඩි වුණාට මෙයාලා හරීම දක්ෂ විදියට සයන්ස්ලව ආරක්ෂා කරගත්තා. මේ සමහර පුතාලා ටිකක් හිටියා මට පවා රෑ දවල් නැතුව උපස්ථාන කළා. මගෙත් සමහර වෙලාවට චූටි වීදුරු කට්ටක් යනුණත් ඉක්මනට මේගොල්ලෝ මහන්සියෙන් ඕනකමින් අපිට ඒ උපස්ථාන සිද්ධ කළා. ඉතින් මෙතන මාරු වෙනවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට. දැන් මෙතන අද මාරු වෙන අවස්ථාවේ ඌවයි මේ මධ්‍යමයි දෙකේ ඒ කියන්නේ දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් නුවරඑළියයි බදුල්ලයි දිස්ත්‍රික්ක දෙක මාරු වෙන අවස්ථාවේ තමයි මේ ටීම් දෙකම එකතු වෙන්නේ. ඉතින් මෙතෙන්දී මිශ්‍ර වෙලා තියෙන ටීම් දෙකම උපස්ථාන කරපු අය උපස්ථාන කරන්න ඉන්න අයයි ඔක්කොමලා එක රාශි වෙච්ච අවස්ථාවේ කතා කරන්න ඕනේ කියලා හිතුවා. මෙතුමා තමයි බදුල්ලේ මම සේනාංක අධිකාරී. සේනාංක අධිකාරී මෙතුමා. ඉතින් මේ මහා සේනාංකයේ ස්වාමීන් වහන්සේලාට මෙතෙක්කල් කරපු පින් ඕගලන්ට අනුමෝදන් වෙන්න පුළුවන්. මේ සිල්වත් ගුණවත් බොහෝම සීලයට හරි ආදරෙන් ගෞරවයෙන් මහානදම් පුරන පින්වන්ත ස්වාමීන් වහන්සේලා මේ වගේ පාදචාරිකාවක වඩිද්දී ස්වේච්ඡාවෙන් කරන කැපකිරීමක් නෙමෙයි. ඉතින් මේ සෙන්ට් ජෝන්ස් එකේ දරුවෝ සියලු දෙනාම ඒක රාශී කරන්න අපේ දිස්ත්‍රික් කොමසාරිස්තුමිය අනෝමා මැඩම් සෑහෙන මහන්සි ගත්තා. හැම දවසෙම එදා ඉඳලා මේ අද දක්වාම පාදචාරිකාවේ අඛණ්ඩව එතුමිය අපිත් එක්ක හිටියා. කොහේ හරි කාගේ හරි නිවසක් හොයාගෙන අපිට කරදර කරන්නෙත් නැතුව අපි දන්නෙත් නැහැ මේ ප්‍රවාහන පහසුකම් සපයගෙන අප්‍රමාණ කැපකිරීමක් කළා පාදචාරිකාවේ. ඔබ නොහිතුවට මේ සමනාභිසක්මන පාදචාරිකාව පිටිපස්සේ සංවිධාන කටයුතු වල මේ වගේ දැවැන්ත පිරිසක් මේක පිටිපස්සේ මහා සංඝරත්නයට උපස්ථානෙ පිණිස ඉන්නවා. ඉතින් ඒ ඉන්න අයගේ එක හමුදාවක් මේ ඉන්නේ. මේ අය ස්වාමීන් වහන්සේලාට පුංචිවත් හීරීමක් වෙන්න දුන්නේ උනාද යම් තැනක ඒ හැම තැනකම ස්වාමීන් වහන්සේලාව සෝපත් කරන්න අවශ්‍ය දේ ශනිකව කටයුතු කරා. මේගොල්ලෝ ළඟ හැම ආකාරයෙන්ම අවශ්‍ය කරන ප්‍රථමාධාර සියල්ල තියෙනවා. ඒ සියල්ල සපය ගන්නත් අනුම මැඩම් ගොඩාක් කැපකිරීම කරලා ඒ සියල්ල සොයාගෙන ඇතරම අපිට තියෙන කටයුතුත් එක්ක ඇයගේ පහසුකම් ගොඩක් දේවල් අපිට සපයන්න අවස්ථාව ලැබුණ නැහැ. ඇයම ඒ සියල්ල තමන්ම හොයාගෙන තමන්ගේ මහන්සියෙන් සියලු දේවල් සපයගෙන මේ කැපකිරීම කළා. හරි සතුටින් ඉන්නේ.
මේ බලමු ඇය මට කියනවා ඒකේ සතුට මොකක්ද අම්මා ඉස්සෙල්ලා කිව්වේ? මොකද්ද ගින්නක් වගේ දැනෙනවා සතුට. සතුටට ගින්නක් වගේ දැනෙනවා තුලේ. ඈ? ඇයගේ ඇස්වල කඳුළු මේ හරි ශ්‍රද්ධාවෙන් හරිම ගෞරවයෙන් මේ උපස්ථානය සිද්ධ කළේ. ඉතින් මෙතුමිය අපේ දිසාපති ලේකම් කාර්යාලවල පවත්වන රැස්වීම් වලදී පවා ස්වාමීන් වහන්සේලාත් එක්කම සහභාගී වෙමින් රෑ දවල් නැතුව කැප වුණා වෙහෙසුණා. ඇයගේ බෙහෙස ප්‍රතිඵල තමයි මේ මහා හමුදාව ස්වාමීන් වහන්සේලා පිටුපස හිටියේ. ඉතින් අපි ඔබට කියන්නට ඕනේ කවදාකවත් පාදිචාරිකාවක නොවුන මහා දැවැන්ත සංවිධානයක් මේක පිටිපස්සේ තියෙනවා. අපිට මේවා කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් ඔබට වීඩියෝ වලින් පෙන්නලා ඉවර කරන්න බැරි තරම් දේවල් මේක පිටිපස්සේ වෙහෙස මහන්සි වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අපි මේ හැම දරුවෙකුටම ආශිර්වාද කරනවා පුතේ ඔයගලන්ට යහපත් අනාගතයක් සාර්ථකව ඔයගලන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගන්න ලැබෙන්න ඕනේ. ඔයගොල්ලෝ හැම දිනාටම මේ ලැබෙන අවස්ථාව පුංචි නෑ. ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරලා ඔයගොල්ලෝ මෙතෙක්කල් රැස් කරපු හැම පිනක්ම අපිත් සතුටින් අනුමෝදන් වෙනවා දරුවනි. ඔයගොල්ලෝ හැම දිනාටම ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් බ්‍රිගේඩ් මේ සුන්දර මහා සේවයක් සිදු කරන සංවිධානයටත් අපි දියුණුවෙන් දියුණුවටපත් වෙන්න කියලා ආශිර්වාද කරනවා. මේ නිලධාරි මණ්ඩලය ඇතුළු අපේ දරුවන් ඇතුළු සියලු සෑම දෙනාටම තෙරුවන් සරණ වේවා.